අතමගේ ජීවිතයේ ගොඩක් ලස්සන වගේම වැදගත් දවසක්. මොකද අද තමයි හස්බන්ඩ්ලා ගත වෙන මගේ පළවෙනිම බර්ත්ඩේ එක. ඉතින් හබී මට අරන් දුන්නු අලුත්ම ගවුමත් ඇඳගෙන මං අද උදේම ලෑස්ති වුණා එයත් එක්ක රවුමක් යන්න. මං කාලෙක ඉඳන්ම හරිම ආසාවෙන් යන්න ඕනි කියලා හිතාගෙන හිටපු තැනක් තමයි මේ හියාරේ කියන ඩවුන් සවුත් වල තියෙන ලස්සනම ලොකේෂන් එක. හැබැයි ඉතින් එදා නම් අපි මෙහෙට එනකම්ම මන් දැනන් හිටියේ නෑ අපි එන්නේ හියාරේ වලට කියලා. මොකද ඒ මගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එකනේ. එහෙනම් බලමුකෝ හෙට ගියාට පස්සේ මොකද උනේ කියලා. रास्ते वही हैं पर मंजिल नहीं है तेरी निगाहों में जन्नत छुपी है पहले कभी ना ये धड़कन रुकी थी तेरे बिना मेरी दुनिया अधूरी थी तू जो मिला तो सवेरे मिले पत्थर पे जैसे गुलाबी कनेर खिले हैं मेरा हर लम्हा तेरे नाम कर दिया इस दिल ने तुझ पे ही एतबार कर दिया तू है मेरे ख्वाबों का मुसाफिर सनम मैंने तो खुद को तेरे नाम कर अब तो जाने में भी यादें होती हैं आईना देखूं तो तू ही दिखता है किस्मत का पन्ना तेरा नाम लिखता है हवाओं में घुल गई तेरी ही खुशबू मैं जिधर भी जाऊं दिखे बस तू ही तू ඉතින් ඔන්න ඔය විදිහට තමයි හරිම ජාම් විදිහට මේ ලස්සනම ලස්සන ලොකේෂන් එකේ මගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක කරන්න හස්බන්ඩ් අරේන්ජ් කරගෙන තිබුණේ. මගේ ජීවිතේ මට කවදාවත්ම කාගෙන්වත් මේ වගේ ලස්සන සර්ප්‍රයිස් එකක් ලැබිලා නැති නිසා මේක නම් මගේ ජීවිතේ විශේෂම දවසක් වුණා. ඉතින් මේ ප්ලේස් එකත් හරිම නිස්කලංක නිදහස් තැනක් හින්දා හස්බන්ඩ් ළඟ ගත වෙන පළවෙනි බර්ත්ඩේ එකත් නේ. ඉතින් අපි දෙන්නට මේ තරම් ආදරණීය විදිහට ලස්සනට නිදහසෙන් මේක සෙලිබ්‍රේට් කරන්න ලැබුණ එක ගැන නම් අපි දෙන්නට හරිම සතුටුයි. ඉතින් ඒ විතරක් නෙමෙයි. අද දවසේ මට කවදාවත් නොලැබුණු විදිහේ හරිම ලස්සන තව gift එකකුත් මට හබීගෙන් ලැබුණා. ඒ තමයි මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් ලස්සන ෆොටෝ ෂූට් එකක්. ඒකත් ඉතින් අපි මේ වීඩියෝ එකේ අවසානයේ බලමුකෝ. ඉතින් ෆොටෝ ෂූට් එකත් ඉවර වුණාට පස්සේ අපි අපේ හවස් වරුවම ගත කරේ මේ ලස්සන වැව ඉවුරේ තමයි. तेरी धड़कनों में छुपा सा जहां मेरी सांसों को मिल गया समा तेरी बाहों අපි ඉතින් හැන්දෑ වෙනකම්ම මෙතන ලස්සන බැලුවත් මට නම් මේ ලස්සන බලලා ඉවර කරන්න දවසක් මදි වුණා. මොකද හියාරේ කියන්නේ කෙනෙක් එකපාරක් ඇවිල්ලා බලලා ගියොත් එයාට ආයෙ එන්න හිතෙන හරිම ලස්සන ලොකේෂන් එකක්ලුනේ. रातों को भी मैं सोया करूं
तेरी हंसी අපි ඉතින් ගෙදර එන්න කලින් එදා අන්තිමටම ගියේ අන්න අර ඈත පේන පාලම උඩට. එතෙන්ට ගිහාම හරියට දැනෙන්නේ අපි වැව මැද ඉන්නවා වගේ ෆීලිං එකක්. වටේ view එක හරිම ලස්සනට බලා ගන්න පුළුවන් මේ පාලම උඩට. හැබැයි ඉතින් මේ පාලම අපිට වැව මැදට ගිහිලා සිරිනරඹන්න තියෙන ප්ලේස් එකක් නන් නෙමෙයි. ඒක සමහර විට වාන්දරටුවක් වෙන්නත් පුළුවන්, නැත්නම් සරවුවක් වෙන්නත් පුළුවන්. ඒ වගේ මොකක් හරි දෙයක් තමයි එතන තිබුණේ නම්. ඉතින් මෙතන තිබුණු සුන්දරත්වයත් හිත පුරාම විඳගත්තට පස්සේ අපි තීරණය කරා ගෙදර යමු කියලා. ඒත් ඉතින් ආපහු එන ගමනේදී මෙතන තියෙන ලස්සන පරිසරය දකිද්දී හිත කීවෙම තව මොහොතක් මෙතන ඉඳලා යන්නම කියලා තමයි. ඉතින් හෙමින් පහලට ආපු අපි දෙන්න තව ටික වෙලාවක් මේ ලස්සන තනකොළ දිස්සේ වාඩි වෙලා ඈතින් ඇහෙන කුරුළු හඬට කන් දීගෙන හිටියා. හැන්දෑවටත් මෙතන හරිම ලස්සනයි. ඒත් ඉතින් තවත් රැ වෙනකන් ඉන්න අපිට බෑනේ. මොකද මෙතන පහ අමාරු වෙනකොට ගේට් එක වහනවා. ඒ නිසා ඉතින් අපිට එන්න වුණා. හැබැයි ඉතින් ඒ නිකම්ම නෙමෙයි. තව දවසක හියාරේ වලට ආපහු අපි දෙන්න පික්නික් එකක් යමු කියලා කතා වෙලා තමයි එතනින් ආපහු ආවේ. ඉතින් අපි ආයෙ එන්න කතා වුණ පික්නික් එක අපි කොහොමද ප්ලෑන් කරලා නෙන්නේ. එදාට ඉතින් හියාරේ වලට හරියට මෙන පාර මේ ප්ලේස් එක ගැන තවත් අලුත් විස්තරත් අරගෙන තව අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නම්. එහෙනම් ඉතින් වීඩියෝ එක අවසානයේ මගේ ෂූට් එකේ ෆොටෝස් ටිකත් බලලා මගේ channel එකත් subscribe කරගෙන like එකක් දාගෙන යමු. बबलू माल बंदे माल गिरवी पार पन्ने तीन मावते सारा संद की देश असे ओडुकार रेड मन्दे दिया सलाही नसे अपे आदरे de dun se wala